ශ්‍රීනද සියපත අනුරපුර වන්දනා 2026. සියපත ට්‍රැවල්ස් සංවිධාන ශක්තියෙන් වසරක් පාසා සංවිධානය කරනු ලබන අනුරපුර වන්දනා වැඩසටහන මෙවර සංවිධානය කළේ 10 වෙනි වරටයි. 16 වෙනිදා හිමිදිරියම බස් රථ දෙකකින් ගමන ආරම්භ කළ අපි මුලින්ම සෝමාවතී සෑරජානන් වහන්සේ වන්දනා කිරීමට සෝමාවතී සෑරදුන් වැඩ සිටින පුදබිමට ළඟා වුණා. දරුණු කාලගුණය ඉතිරි කරලා ගිය මතක සටහනම් අපේ හිත්වලට ගෙනාවේ වේදනාවක්. පුදබිම වටා පරිසරයේ වතුර තාමත් සම්පූර්ණයෙන්ම බැහැලා ගිහින් නැහැ. මිනිසුන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. විශ්‍රාමශාලා තාමත් යථා තත්ත්වයටපත් වෙලා නැහැ. මෙවර බැතිමතුන්ගේ අඩුවක් දකින්න ලැබුණෙත් ඒ හේතුව නිසා වෙන්න පුළුවන්. උදෑසන ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින්නා වූ උතුම් සෝමාවතී සෑරජානන් වහන්සේ වෙත කංචුක පූජා කර සෝමාවතී සෑරදුන් වන්දනා කිරීම සිදු කළා.
ගණන් සමගයෙහි හැම තතු දත්සේක හේන් මගේ හිමි සඳලෝකාලෝක නමින් ලෝකවිදුයයි පතල වූසේක දිවා ආහාරයත් සෝමාවතී පුදබිමේදීම ලබාගත් අපි පැරණි වාස්තු විද්‍යාවේ හා ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය නිර්මාණයක් වන මැදිරිගිරිය වටදාගය වන්දනා කිරීම සඳහා පිටත් වුණා. වැඩි වේලාවක් අරගෙන නිදහසේ වටදාගේ පුදබිම වන්දනා කරගත් සදහැවත් පිරිසක් රැගෙන රාත්‍රී නවාතැන් ගැනීම සඳහා පිටත් වුණා. පසුදින අලුයම එකට පමණ රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ වෙත පූජා කිරීම සඳහා කිරියාහාර පිසීම සිදු වුණා. මෙලෙසින් දෙව් මිනිස් කෙලෙහික් මෙව් සේක එබැවින් සතර නම මගේ හිමි ලදසේක මතු ජන්මයේ පදුම නැති කල සේ
කෙලෙසුන් සියල්ලම වනසා දැමුසේක රුදු සංසාර රෝදෙහි අර කැපුසේක දෙන දන් පිළිගැනීමට නිති නිසිසේක එබැවින් මහිමි අරහත් නම් වනසේක ඇතුරන් නුවතිසක් නොමැතිව කිසිදා හිස් ආවරණ මුඛ ආවරණ පැළඳ ඊටමත් පිරිසිදුව සූදානම් කළ කිරි ආහාර ඇතුළු සම්බුද්ධ පූජාව රැගෙන අලුයම 4:30ට පමණ රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ වැඩ සිටින පුදබිමට අපි ළඟා වුණා. ඒ වන විටත් ප්‍රධාන දොරටු අසල විශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටියා. වෙනදට වඩා වෙනස්ම අධික සීතලකින් යුතු දේශගුණයක් නිර්මාණය වෙලා තිබුණ නිසා ඒ පරිසරය අපිට ගෙන දුන්නේ අමුතුම අත්දැකීමක්. පැයක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටි බැතිමතුන් සියලු දෙනාටම උදෑසන 5:30ට විශ්වයේ බලගතම පුදබිම වන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගැනීම සඳහා දොරටු විවර වුණා. නිවනින් සැනසේ දුක් දොරලන්නේ මුදුනත් දේ බොදු හිමේ නම දෙන්නේ වදනින් සැනසේ ලොව නැලවෙන්නේ අඳුරෙන් දුරවේ මඟ එළිවෙන්නේ සසරෙන් ගැලවේ එතෙර දකින්නේ සාදු තුම් සද හම් නම දෙන්නේ කසාවතින් සැරසේ සෙත් සැනසූ අමාදහම් රස වදනින් නැලවෝ උතුම් බුදු හිමි මගගත් හිමිවෝ මහා සංඝ රත්නය නම දෙමි බතේවෝ නිකලෙස් දමින් ලෝතල නැලපූ සසරක බිය කරු මඟ එළිගන්වෝ අතොරක් නොමැතිව දම් වැසේ වැස්සූ තෙරුවන් නම දෙමු බැතයෙන් සෙත්වෝ සිරිලක් මැහැනිගේ මිනිහෙස පැළඳු සුදුවන් නෙළුමක් මෙන් රැස් බැබලෝ අඳුරෙන් ආලෝකෙට මඟ පෑදූ උතුම් මහා සෑ වන්දනෙමි සාදු
සමිදුගේ පිහිට පතන්නයි ස්වර්ණමාලි මහා සෑනම දෙන්නයි රන්වන් පාටෙන් දෙදොලන මලොවයි නිල්වන් පාටෙන් බබලන සදහැසිත් පෙරදැරිව පෙරහැරෙන් රැගෙන ආ කිරියාහාර ඇතුළු සියලුම පූජාවන් පිනිකැට වැටෙනා සීතල උදැස්සෙන ලාහිරු කිරණ ස්වර්ණමාලී සෑරදුන් වැඩ සිටින උතුම් පිම්බිම සිපගන්නා මොහොතේ මතු නිවන පිණිස පින් රැස් කර ගැනීමේ අරමුණෙන් කිරියාහාර පූජාව සිදු කළා. දෙමුණුනිරිඳුගේ තේජස් බලයෙන් දිව්‍ය පුතුන්ගේ එල්දෙ පෙළහරෙන් මහා පින් බලයෙන් මැව්වෙස්මිතවන් ස්වර්ණමාලි මහා සෑමම නමදිම් නිසේ කාල පින් වැසේ වසේනා දෙරනත් මහරහතන් හිමි වැඩ සිටේ තෙදවත් මහා බල ඇතියනු සස් හිමි බලවත් සාධුවනිම් මහා සෑරජෝ පින්වත් නාගලොවෙන් වැඩ මෙව් මහා බලවත් ද්‍රෝණ පමණ ධාතුන් හිමි ඇතුළත් පිංගඟ උතුරන මහා බල තෙදවත් ස්වර්ණමාලි සෑ වන්දනෙමි පින්වත් බුදුරුව මහිමෙන් පෙළහැර පෑවූ මහා බල ඇති පින් කෙත ආස්වැද්දු ලෝතුල දුක්ගංග නිමවන සේවූ ස්වර්ණමාලි සෑ වන්දනෙමි සාදු තුන් ලොව අගයන අසහාය වූයේ තුන් දොර නිවනා නිවන් දොරටුවේ සම්බුදු හිමියන් අභයස සිටියේ සීකර වන්දනෙමි මහා සෑරජේද පරසතු කුසුමන් පුද දෙන නිතෙනි සේසත් චාමර සලමින් බැතිනි දෙව් බඹතුන් තෙස් පැය පොද දෙමිනේ ස්වර්ණමාලි මහා සෑමම වන්දෙමි
හැබැයි එතකොට අපිට දැන් මේ අනුරාධපුරයට ඇවිල්ලා මෙතනට ඕගලන් සම්බුද්ධ පූජාව පූජා කරත් තූපාරාමයට පූජා කරත් එකම විදිහට අපිට භාග්‍යතුන් වහන්සේ ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒක නිසා අපි සර්වඥ ධාතුන් වහන්සේ රුවන්වැලි සෑ භූමියේ වැඩ වාසය කරන නිසා අපි මෙතන ඒ සම්බුද්ධ පූජාව තියෙනවා. කැමැති කෙනෙකුට අතන තියන්න පුළුවන්. නමුත් අපි ඉස්සෙල්ලාම වැඩිම වටිනාකමක් හම්බ වෙන තැනට නේද යන්නේ. අපි හැබැයි ඉහි ජීවිතේ නම් වැඩි වටිනාකමක් තියෙන මුදල කොතනද තියෙන්නේ ඒක වැඩි කරගන්න පුළුවන් දෙන්නේ අපි කරන්නේ. එහෙනම් මේ පැවිදි ජීවිතේ නිර්වාණ මාර්ගයට සසර නවතිනකම් පැවතෙන්න ඕනේනේ. එතකොට පැවතීමට රැස් කරගන්නා වූ කුසල අපි ඥාන සම්ප්‍රයුක්තව හිතලා මතලා හරි පිළිවෙලට ලස්සනට කරගන්නවා. දෙන එහෙනම් ඔයගොල්ලෝ අද හිතාගන්න ඔයාලා ඉදිරියේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඉදිරිපස ඉඳගෙන තමයි මේ පූජාව කරන්නේ. එකක්. ඊළඟ එක තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මේ තෘතීය ශ්‍රාවකයා. පළවෙනි සරියුත් මුගලන් දෙනම වහන්සේලාට පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් එයා ඉහි කාලේ පිප්පිලි කුමාරයානේ ඒ සසර කලකිරිලා මම මේ කෙටියෙන් කියන්නේ මේවා ලොකු දේව කතන්දර. ඔයාලා ඒව හොයාගන්න මම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉහි කාලේ භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වෙන අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේට අනන්ත අප්‍රමාණ කුසල කියලා වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන සම්බුද්ධ පූජාව අපිට දාන පාරමිතාව නිසම හේතු වාසනා වේවා කියලා. දැන් ඔයගලන්ට හිතෙනවා ඇති දැන් අපි හැමතිස්සෙම චේතනාවම් භික්කවේ කම්මං වදාමි කියනවනේ. චේතනාව තමයි අපේ කර්මය වෙන්නේ. කර්මය කියන්නේ මොකද්ද? කුසල හෝ අකුසල. එතකොට දැන් බලන්න ඕගොල්ලන් දැන් මෙතන හිත අපි හැමෝටම ඕනේ මමම මල් තියන්න මමම පූජාව තියන්න කියලානේ. එහෙම එකක් නැහැ. තමන් අනුන් කරන දේ තමන් කරා වගේ අනුමෝදන් වුණොත් තමයි ඒකේ මහත්ඵල මහනිසංස වෙන්නේ. එතන බුද්ධ ඉතිහාසයේ ඊට දෙනක උදාහරණයක් මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. මහමුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිමත් වුණ අතරේ අග්‍රස්ථානීය දැන්නේ. උන්වහන්සේ එක සැරයක් දිව්‍ය ලෝක තලයේ වැඩලා එක ලස්සන මාලිගාවක් දිහා බලලා අහනවා මේ මාලිගාවේ හිමිකාර දේවතාවුන් වහන්සේගෙන් අහනවා මෙච්චර ලස්සන මාලිගාවක් හම්බ වෙන්න ඔයාලා කරපු පින මොකද්ද කියලා. එතකොට ඉතින් කියනවා අනේ ස්වාමීනි මම එච්චර ලොකු පිනක් කරේ නෑ. අනේපිඩු සිටුතුමාණන් ජේතවනාරාමේ හදන පූජා කරන දවසේ පැත්තක ඉඳලා අත් දෙක එකතු කරලා සාදුකාර දුන්නා කියලා. එතකොට ඒ සාදුකාරේ බලන් ඉඳලා දීපු පිනෙන් තමයි යාට ලස්සන මාලිගාවක් ලැබෙන්නේ. තව චුට්ටක් ඉස්සරහට යනකොට විදී මාලිගාවක් පේනවා. ඊට පස්සේ ඒ වඩිනකොට අනිත් දෙවියන් ඉන්නහනවා අරක කාගේද කියලා. එතකොට ඉන්න කියනවා ඒක අනේ පිටිසිතුමායි කියලා. දැන් දැක්කද ඉඳ වෙනස? ඇයි මේ දෙයක් කරන්න යනකොට දැන් මං උනත් ඔයගලන්ට කිව්වා මල් පොඩි කරන්න එපා මෙතනට එන්න එපා ඈත් වෙන්න කියන එක සමහර විට මට අකුසලයක් වෙන්න පුළුවන්. ඔයාලා පැත්තක ඉඳලා වැදලා අත් දෙක දෙකතු කරලා වඳිනකොට ඔයගොල්ලන්ගේ හිතේ අර කර්ම රැස් වෙන එකේ ප්‍රමාණය අඩු වෙනවා. පින්නම් හොදන මිනිස්සුන් ගතින්නේ පින්නම් විඳින්නේ. ඒ වගේ ඔයාලට ගොඩාක් පින්. අද අනේ පිරිතක් කිව්වත් මොකක් කියලාද පටන් ගන්න. අනායත පින්දිකස්ස ආරාම ජේතවනාරාම කියලානේ ගොඩක් පිරිත් දේශනා කරලා තියෙන්නේ. එතකොට තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් අපිට චුට්ටක් පස්සට යන්න වෙන වෙලාවල් තියෙනවා. සංවිධානය පින්කම සංවිධානය කරොත් සංවිධානය කරන එක්කෙනාට අනිවාර්යයෙන්ම පාලනයේදී පොඩි අකුසල් කර්ම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දැන් කැමැති සංවිධානය කරන්නද පැත්තක ඉඳලා සාදු කියන්නද? ඒක නිසා ඔයගොල්ලන්ගේ හිතවලට පුංචි හරි දුකක් ශෝකයක් ඇති වුණා නම් අනේ මෙතනට ඇවිල්ලා අපිට මල් දෝතක් තියාගන්න බැරි න ะ ඔයගොල්ලන් ගෙනාපු මල් නෙමෙයි පූජා කරේ. ඔයගොල්ලන් මල් ගන්නකොට පූජා වෙලා ඉවරයි ඒක. එහෙනම් එහෙම හිතවල කිසිම මේ අපෝතියක් තියාගන්නේ නැතුව දැන් ඔයගොල්ලන් මතක තියාගන්න මෙතන පටන් හැමදාම පන්සලකට ගියත් කොතන ගියත් පළවෙනිය වෙන්න එපා දෙවෙනිය වෙන්න බලන්න. එතකොට පව් පිරෙනවා අඩුයි.
කරන අයට නිදහසේ ඒක කරන්න දෙන්න. දැන් මම ඕගොල්ලන්ට මේ වගේ ලස්සන පූජාවක් දැක ගන්න ඕන හින්දා තමයි කිව්වේ. නැත්නම් මම දැන් ඕගොල්ලන්ගේ අතින් කියවන්න කියන හද වෙලා නැහැ නේ. ඕගොල්ලන්ට තව පිටකම් තියෙනවනේ. දෙවියට පිට ලැබෙන්නයි ස්වර්ණමාලේ මහා සෑනම දෙන්නයි සනරාමර සම්බුදෝ එමෙසේ කර සිත් තුළ තිබේ සංකා දුරු කර සංසාරේ දුක් ගංග කෙලවර කර ස්වර්ණමාලිස වන්දනේ මේ ගරු කර පුන්සඳ එලෙයෙන් නිතේ නිතේ බබලන පින්වත් එලෙයෙන් රවුපෙලි රවුදෙන සම්බුදුවරු අනු හස්බාල පතුරන ස්වර්ණමාලේ මහා සෑමම නම දෙන ශ්වේත වර්ණ පෙයුමක් බබලන්නේ නේක වර්ණ දම් රැස් පතුරන්නේ කිරියාහාර පූජාව අවසානයේ ධර්මදේශනාවට සවන් දීලා අවසන් වෙනකොට දන්නේම නැතුව හිරු දවස ආරම්භ කරලා තිබුණා. මාලේ මහා සෑනම දෙන්නේ ශ්‍රීනද සියපද අනුපුර වන්දනා වැඩසටහනේ මීළඟ අංගයේ බවට පත් වෙලා තිබුණේ අසදෘශ්‍ය මහා සෑරදුන් වෙත කංචුක පූජා කිරීමයි. පවනෙන් සැනසෙලේ දෙන්නේ සිත ඇතේ දුක් ගෙන නිමාදමන්නේ ස්වර්ණමාලේ මහා සෑනම දෙන්නේ දෙව්ලොව හේවිසේ නඳර උදෙන්නේ දෙව්ලොව පිපිමල් පූජා වෙන්නේ දෙව්ලොව දෙවියන් දෙද පතුරන්නේ ස්වර්ණමාලේ මහා සෑනම දෙන්නේ පිපුණු නෙළුම් මල් නිතේ පොද දෙන්නේ නිවුණු පහන් සිත එලෙය කරන්නේ ඇවිලෙන ගිනි දැල් නිමාදමන්නේ ස්වර්ණමාලේ සෑ මම නම දෙන්නේ සිත සැනසුම දෙන දසුණක් වෙන්නේ ගත පවසේදී පින්පල දෙන්නේ නැත මහා කතරක මුලා කරන්නේ ස්වර්ණමාලේ මහා සෑනම දෙන්නේ
සැනසුම් නිතේ ලැබගන්නේ ස්වර්ණමාලේ මහ සෑනම දෙන්නේ ග්‍රහදොස් අනවේන දොස් දොරවෙන්නයි යන එන මඟ තොට විපත් නොවෙන්නයි යහපත් මඟඵල නිතේ ලැබගන්නයි ස්වර්ණමාලේ සෑ පිහිට ලැබෙන්නයි නොදැන කරපු පව්සේ දෙයන්නයි කිසිවිට වරදක් නොමසෙදවන්නයි සසරක බැඳේ දුක් නිමා කරන්නයි මහා සෑ සමිඳුගේ පිහිට මා වදාළ මහා සංඝරත්නයන් අවසරයි අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේලාගේ තාම කුළුපග හිතයිසි සත්පුරුෂ කාරුණික පින්නතුනි අපේ පණ්ඩිත හාමුදුරන්ගේ අම්මා අප්පච්චි ප්‍රදාන කොටගත්ත ඒ ඥාති පිරිසත් අම්මා අභාවයට පත් වෙලා අප්පච්චි මූලික කරගත්ත ඒ ඥාති පිරිසත් ඒ වගේම අපේ පණ්ඩිත හාමුදුරන්ගේ දායකකාරකාදී හැමදෙනාමත් කවුරුත් සත්පුරුෂව සෑම අවුරුද්දකම වගේම 2026 අවුරුද්දේ ඔය ඇත්තන්ට වසර පුරාවට මහා සෑ රදුන්ගේ ශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන ගිය අවුරුද්දේ වගේම දැන් සුමන පණ්ඩිත හාමුදුරුවෝ අවුරුදු ගාණක් කල්යාණ මිත්‍රයෙක්ව ඔය ඇත්තන්ට මේ ආශිර්වාදය හැම අවුරුද්දකම එකතු කරනවා. විශේෂයෙන්ම වසරක් පාසා වාර්ෂිකව මේ ලෝකයේ පවතින පින්බරම් පුණ්‍ය භූමියේ ඉඳන් මේ මහා පින්කම සිද්ධ කරනවා. මේ දැන් 10 වෙනි වතාවට තමයි මහා සෑ රදුන් අභියස මේ උදාර කංචුක පූජාව සිද්ධ කරන්නේ. මං හිතන්නේ මේ 10 වෙනි වතාවෙන් 7-8 වතාවක්වත් මම පූජාව දීලත් ඇති. පණ්ඩිත හාමුදුරුවොත් එක්ක පණ්ඩිත හාමුදුරුවෝ අපි දැන් පුංචි කාලේ ඉඳන් කාලයක් අඳුරගත්ත දවසේ ඉඳන් උන්වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්ව මේ කටයුත්තේදී අපිව සම්බන්ධ කරගන්නවා. ඊටාම ඕනෑකමින් සත්පුරුෂ දායකකාරකාදීන්ට ඥාති හිතයිසීන්ට ඒ වගේම ගුරු දේවයන් වහන්සේට ආශිර්වාද කිරීමේ අරමුණ ප්‍රාර්ථනාව. අවුරුද්දකට වතාවක් හරි අපිට මේ බිමට ඇවිල්ලා මේ විදිහට දන ගහලා පය ගහලා වන්දනාමාන කරගන්න පුළුවන් නම් ඒක ජීවිතේ අපි ඔබ ලබන සංසාරයේ කරගත්ත මහා කුසලයක ආනිසංසයක්මයි. මොකද මේ බිමේ ඉඳන් අපි මේ සිදු කරගන්න කුසල ධර්මයන් දිව්‍ය පුරාවට භවයේ පුරාවට ඔබට අපට සැනසීම පිණිසමයි උපකාර වෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන සතර බුදුවරයන් වහන්සේලාගේම බුදුපා පහසින් අධි පාරිශුද්ධත්වයට පත්වෙච්ච පින්බිම තමයි මේ අටමස්ථාන භූමිය මහමෙවුනා උයන. ඒ වගේම උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවෝ වැඩ ඉන්න පින්බිම. ඒ අමාමේනී භාග්‍යතුන් වහන්සේ දෙනතින් දුටුව දෙනතින් පිදුව එකම ජීවමාන සාක්ෂිය තමයි ශ්‍රී මහා හාමුදුරුවෝ. උන්වහන්සේගේ වයස ආයුෂ උත්පත්ති කාලයෙන් අවුරුදු 2648ක් වෙනවා. 5000ක් කල් ශාසනය තියෙන තුරාවට ශ්‍රී මහා හාමුදුරුවෝ විරාජමානව වැඩ ඉන්න පින්බිම තමයි මේ අටමස්ථාන භූමිය මහමෙවුනා උයන. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රදාන ලක්ෂ කෝටි ගාණක් නික්ලේශී උත්තමයන් වහන්සේලා වැඩ හිටපු මහා පින්බිමයි මේ අටමස්ථාන භූමිය මහමෙවුනා උයන. ඒ වගේම පින්නතුනි අපි හැමදෙනාම සාදු නාද දෙමින් ඒ උතුම් කංචුකේ පළදන්නට පූජා කරන්නට යෙදුන අප ඉදිරියේ සුදෝසුදුවනින් බැබලෙමින් වැඩ ඉන්න මේ මහා සෑ රදුන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා ලෝකයේ යම් තැනක වැඩිම ප්‍රමාණයක් වැඩ හිඳින්නේද ඒ උතුම් ද්‍රෝණයක් තරම් ධාතුන් වහන්සේලා නිදාපිතව වැඩ හිඳින්නේ මේ අසදෘස මහා සෑ රදුන් වහන්සේ තුලමයි. මහා සෑ රදුන් වහන්සේ අසදෘසයි යන විරුදාවලිය ලබන්නේ වෙනත් දෙයකට සමන වෙනවා දෙවිනු වෙනවා කියන අර්ථයෙන්. මේ මහා සෑ රදුන් වහන්සේ පින්නතුනි වෙනත් දෙයකට සමන වෙන්නේ උන්වහන්සේ තුල වැඩ හිඳින ධාතුන් වහන්සේලා ප්‍රමාණය නිසා. ඒ තමයි
ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණය කියන්නේ ඉන්දියාවේ මගධදේශයේ තිබුණු මිනුම් ක්‍රමය. ඒක නැලි වලින් සිහිපත් කරනවා නැලි 16ක් 12 නැලියක් ප්‍රමාණයක් විදියට ගත්තාම අපේ අම්මලා ගෙවල් වල ආල් මනින හුඬුවෙන් හුඬු භාගයක් තරම් ප්‍රමාණයක් තමයි ද්‍රෝණයක් ධාතුන් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් දුටුගැමුණු මහරජුරුවන්ගේ දෝතින් දෝතක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලයි 5000ක් කල් ශාසනයේ තියෙන සුරාවට දෙවියන්ට බමුණුන්ට මිනිසුන්ට ඔබට මට අපට කාටත් ජීවමාන බුදුන් වඳිනවා කියන ගෞරවයෙන් දැකලා බලලා වැඳලා පුදලා සිත පහදවාගෙන පින් සිද්ධ කරගන්න පුළුවන් වෙන ආකාරයට මහා සෑරදුන් නිර්මාණය කරලා ගොඩනංවලා තියෙන්නේ. මහා සෑයකට අවශ්‍ය කරන සියලු පරිවාරාංග එකතු කරලා වැලි මළුව, ගජන් මළුව, සලපතල මළුව කියන මළු තුනකින් සමන්විතව සතර දොරටුවක්, සතර වාහල්කඩ, සතර පරිවාර චෛත්‍ය, අඩියක් උස පාදමක්, අඩි 4 බැගින් 3 මම් පේසාවලලු 3ක්, අඩි 150ක් උස ධාතු ගර්භයේ දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත් වහන්සේ, අඩියක් උස චූඩා මාණික්‍ය, උසින් අඩි 338ක් වෙන්න, ඇත්පවරේ ඇත්තු 338ක් වෙන්න, එක ඇතාට එක අඩිය ගානේ උස නිර්මාණය කරලයි මහා සෑරදුන් ගොඩනංවලා නිර්මාණය කරලා දහසක් කල් සම්බුදු සසුන තියෙන දුරාවට දෙවියන්ට බමුණුන්ට මිනිසුන්ට ඔබට මට අපට කාටත් ජීවමාන බුදුන් වදිනවා කියන ගෞරවයෙන් දැකලා බලලා වැඳලා පුදලා සිත පහදවාගෙන පින් සිද්ධ කරගන්න පුළුවන් වෙන ආකාරයට. ඉතින් ඒ අනුව ඔබ හැමදෙනාම දැන් මං හිතන්නේ මේ 10 වෙනි වතාවටම සමහර පින්නතුන් ඉන්නවා පින් කරගත්ත ඇත්තෝ මේ 10 වෙනි වතාවම සුමන පණ්ඩිතාම්දුර එක්ක කංචක පූජාව සිද්ධ කරමු. මං හිතන්නේ අර අයියලා එහෙම ඒ අය. ඒ නිසා ඒ වාග්ය ඔය ඇත්තෝ සසරේ උදා කරගෙන තියෙනවා. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච උමයන්ග මහත්මලා ඉතාම ගෞරවයෙන් හැම අවුරුද්දකම පණ්ඩිතාම්දුරට මහා ශක්තියක් වෙලා මේ කටයුතු හොයලා බලලා ඉතාම ශ්‍රද්ධාවෙන් මං හිතන්නේ පහුගිය කාලේ දන්සල් පවා දුන්නා. අද සමහරින් නැතුවද කාර්යබහුල වැඩි හින්දා. ඒ නිසා උමයන්ග මහත්මලා කල්යාණ මිත්‍රයෝ වුණා පණ්ඩිතාම්දුරන්ට. පණ්ඩිතාම්දුර ඔබ කාටත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් නමින් මියගේ ඥාතීන් සිහිපත් කරගන්න අපේ පණ්ඩිතාම්දුරෝ වැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනයට පූජා කරපු ඒ ආදරණීය මෞතුමිය අභාවයට පත්වන පණ්ඩිතාම්දුරන්ගේ ආදරණීය අම්මා ඇතුළුව ඔබ කාගෙත් නම් වලින් වර්ග පරම්පරානුගතව මියගේ සියලු ඥාතීන් මේ කුසල් අනුමෝදන් වේවා. අපවත් වේවදාල් සියලු මහා සංඝරත්නය මේ කුසල් අනුමෝදන් වේවා. මේ හැම දිනාගේ මායිති භවයන් සුවපත් කරගෙන සසර දුක් නැතිකොට ජාත්‍ය ආදී දුක් නිදහස් නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පණ්ඩිතාම්දුරන් වහන්සේලා ඇතුළුව ඔබ අපි කාටත් දුර්ලභව ලබාපු මිනිසත් භාවයේ අපමණ කුසල් සිද්ධ කරගෙන මේ ලැබිච්ච මිනිසත් භාවයේ තව තවත් පාරමිතා පූර්ණය කරන්නට කුසල් පූර්ණය කරන්නට මේ ජීවිතය උපනිශ්‍රේ වේවා. මේ කළ මහ පිංකමේ ආනුභාවයෙන් නිවන් දක්නා ජාති දක්වා පාප මිත්‍ර සේවනයක් නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. ඔබ අපි හැම දිනාටම උතුම් සිව්සස් දහම අවබෝධයෙන් නිවනින් සැනසෙන්න මේ මහා කුසලය පාරමිතා ධර්මයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ස්වර්ණමාලී සෑරදුන් වෙත සිදු කළ සියලු පූජාවන් අවසානයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් වන්දනා කොට රැස් කරගත්තා වූ පින් පමණක් රැගෙන විශ්වයේ බලගතුම පින්බිමෙන් සමුගත්තේ ජීවමාන බුදුන් දැක්කා හා සමාන පින් සිතුවිල්ලක් සදා කාලයටම හදවත් තුල සටහන් කරගෙනයි. මෙවර අනුරපුර වන්දනා වැඩසටහනේ අවසානය සැන්ටුහන් කරමින් අනුබුදු මිහිඳු හිමි වැඩි මිහින්තලා පොදබිම වන්දනා කිරීම සිදු වුණා. ශ්‍රීනද සියපත අනුරපුර වන්දනා 2026 මෙසේ නිමාවට පත්වනවා. නන් අයුරින් උදව් උපකාර කළ සැමට ස්තුතියි. ලබන වසරේ අනුරපුර වන්දනා 11 වෙනි වැඩසටහනෙන් නැවතත් හමුවෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. ශ්‍රීනද සියපත අනුරපුර වන්දනා 2026